ඔබ මේක හොඳට හිතට ගන්න. ඔබගේ යම් ක්‍රියාවකින්, ඔබගේ යම් වචනයකින්, ඔබගේ යම් සිතුවිල්ලකින් පවා යම් කෙනෙකුට කරදරයක්, හිරිහැරයක්, පීඩාවක්, වේදනාවක්, පසුතැවිල්ලක් ඇති කරන්නට යෙදෙන කාරණා කරන්න එපා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඔබට පුළුවන් නම් ඔබේ ක්‍රියා හරහා, ඔබේ වචන හරහා, ඔබේ සිතිවිලි හරහා ඔබත් එක්ක ඉන්න මිනිස්සු, ඔබ අවට සමාජය, ඔබ ඇසුරු කරන අය, මිතුරු මිතුරියන්, නෑදෑ සනුහරය, අඳුරන් නැති අය, මේ සියලු දෙනාට යහපතක් වේවා, සෙතක් වේවා, සැනසිල්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ හරහා ක්‍රියාව, වචනය, සිතවිල්ල මෙහෙවන්න පුළුවන් පින්වතුනි. ඒ සැනසීම, ඒ ප්‍රීතිය, ඒ සුඛය ඔබ කරාම එනවා. ඒක ඔබ පසුපස එනවා. ඔබ සුවපත් වෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. එනිසා ඔබ මෙත් වඩන්න. ඔබ අවට, ඔබත් එක්ක ඉන්න සමාජයට ඔබ හොඳ භාග්‍යවන්තයෙක් වේවා.